Hi guys, ඉතින් කොහොමද? ඔගොල්ලෝ බලනවා ඇති මොකද මේ කරන්න කියලා නේද? මේ රිබන් වලින් මල් හදනවා. ඇත්තටම ඔගොල්ලෝ දන්නවනේ අපේ බිස්නස් එකක් තියෙනවා, අපේ පුංචි ව්‍යාපාරයක් තියෙනවා. මාෂි ක්‍රියේෂන් කියලා. මේකෙන් අපි රිබන් මල්, ඊළඟට පයිප්ලීන මල්, ඊළඟට A4 sheet වලින් මල් හදලා බොකිස් හදලා එහෙම අපි පුංචි වැඩක් මේ දවස්වල කරගෙන යනවා. ඉතින් අපේ මේ පුංචි බිස්නස් එකට හම්බුණු ලොකුම ඕඩර් එක ගැන කියන්න තමයි මම මේ වීඩියෝ එක කරන්නේ. කියන්න විතරක් නෙමෙයි, අලුතෙන් මොනවා හරි දෙයක් කරන්න බලාපොරොත්තුවෙන් ඉන්න අය ඉන්නවා නම්, ඒ වගේම චූටි අදහසක් තියෙනවා නම් හිතේ තවත් මොන හරි දෙයක් කරන්න ඕනේ කියන අදහස. ඉතින් ඒගොල්ලන්ට මොටිවේෂන් එකක් විදිහට තමයි මට මේ වීඩියෝ එක කරන්න හිතුනේ. ඇත්තටම මේ නිර්මාණයට අපි රිබන් සහ ෆෝම් ෂීට් යොදාගත්තා. ඇත්තටම කිව්වොත් අපි මේ තාක් දුරට අපි ඇත්තටම මල් බොකීස් ඒවා තමයි කරේ. ඉතින් අපිට අලුත් ඕඩර් එකක් හම්බුණා. ඒ වගේම කාටවත් ලේසියකින් හම්බෙන්නේ නැති දෙයක් කියලා මට හිතෙනවා. මොකද මේ දවස්වල කටින චීවර පින්කම මේ දවස්වල තියෙනවා. ඉතින් ඒකේ කටින චීවරයේ තමන්ගේ නිවසට වඩම්බලා තියෙන තැන අපි හදනවනේ වෙනමම තියන්න තැනක්. අන්න එතන සම්පූර්ණ සරසන්න අපිට මේ රිබන් මල් වලින් අපිට රිබන් මල් සහ ෆෝම් ෂීට් මල් එහෙම ඕනි කියලා අපිට ඕඩර් එකක් දුන්නා. අපේ මේ අපේ අල්ලපු ගමක ඉන්න අයියා කෙනෙක්. ඉතින් යාගේ ගෙදරට කටින චීවරේ වඩම්මනවා. අපිට ඒක තියලා ඒක වටේට ඒ හඳන එක ලස්සනට මේ වගේ හදලා දෙන්න කියලා අපිට ඕඩර් එක දුන්නා. ඉතින් ඒ අයියාගේ තියෙන අදහසුත් අරගෙන අපේ අදහසුත් එකතු කරලා අපි තීරණය කරා මෙන්න මේ විදිහේ නිර්මාණ ටිකක් එතනට හදන්න. අපි තීරණය කරා කටින චීවරේ සහ බුදුහාමුදුරුවන්ගේ පිළිරුව තියෙන තැන ඉහළින් බුදුරස් මාලාව නිර්මාණය කරමු කියලා රිබන් මල් වලින්. ඉතින් එහෙම හිතලා අපි ඒක නිර්මාණය කරන්න ඒ පාටවල් අපි අරගෙන ඇවිල්ලා ඇත්තටම රිබන් හොයන්න ගොඩක් අමාරු වුණා. මොකද මේ දවස්වල මන් දන්නේ හේතුව මොකද්ද කියලා. ඇත්තටම අපි අඟල් 2 මල් වලින් තමයි මේක හදන්න තීරණය කරේ. අඟල් 2 රිබන් නැහැ. ඇත්තටම රෝස පාට, කියන්නේ රතු පාට රිබන් හැමවත් නැහැ. ඉතින් ගොඩක් මේ අමාරු වුණා මේ රිබන් ටික හොයාගන්න. කොහොම හරි ඒ රිබන් හොයාගෙන ඊට පස්සේ දෙපැත්තට මල් බොකීස් දෙකක් සහ අර අපි කණු ගහනවනේ දෙපැත්තට, ඒකේ අපි තියන්න රවුම් දෙකක් තීරණය කරා. ඒකත් කහ පාටින් හදමු කියලා. මොකද මේක පින්කමක් නිසා කහ සුදු තමයි අපි වැඩියෙන්ම ගත්තේ. අර බුදුරස් මාලාවට විතරයි ඒ වර්ණ ටික අපි යොදාගත්තේ. ඉතින් ඔන්න ඔය විදිහට බුදුරස් මාලාව හදලා නිම කළා. ඊට පස්සේ ඒකේ වටේට අපි ෆෝම් ෂීට් වලින් නෙළුම් මල් හදලා තමයි ඒ වටේට ෆිල් කරේ. ඉතින් ඇත්තටම හරිම ලස්සනට නිර්මාණය ආවා. ඊට පස්සේ අපේ දෙපැත්තට තියෙන මල් බොකීස් ඒවත් අපි ලස්සනට නිර්මාණය කරා. ඇත්තටම මේක දකින්නකොට මේක දවස් දෙකක නිදියන් නැතුව කරපු ලොකු වැඩක්. මොකද මටත් අසනීපෙන් හිටියේ. නමුත් අසනීපයි කියලා මමත් වැඩේ අතෑරියේ නැහැ. මේක ලොකු පින්කමක් නිසා, මේක අපිට ඕඩර් එකක් වගේම ලොකු පින්කමක් නිසා මමත් මේ ෆෝම් ෂීට් වලින් හදන මල් ටික මම නිම කළා. ඊට නංගි සහ අපේ පුංචි දුව ඇවිල්ලා තමයි ඊතුරු රිබන් මල් සියල්ල කරේ. වගේම අම්මා, අපි හැමෝම මේකට මහන්සි වුණා. ඇත්තට මේ අයියත් ඇවිල්ලා ගොඩක් මහන්සි වුණා. ඉතින් කොහොම හරි අපි හැමෝගෙම මහන්සිය ප්‍රතිඵලයක් විදිහට අවසානයේ මෙන්න මේ වගේ ලස්සන නිර්මාණයක් අපිට කරන්න පුළුවන් වුණා. මං හිතන්නේ හැමෝම ඒකට ලස්සනයි කියලා තිබ්බා. අපේ මහන්සිය අගයලා තිබ්බා. ඉතින් ඇත්තටම මේ බලන්න මේ සියලු මේ තමයි අපි අර මුලින්ම ඒගොල්ලෝ අපෙන් ඉල්ලපු ටික. ඊට පස්සේ යාලා අපිට ආයෙ ඒක බලලා අපිට ආයෙ කිව්වා ඉස්සරහා පටියක් වගේ තියෙනවා, ඒකට අපිට ගහන්න එකක් ඕනි කියලා හැම. ඒකත් අපි දවස් 2කින් මේ සියල්ල අපි කරේ දවස් 2කින්. එක දවසක් නිදියන්නේ නැතුව. උදේ ඉඳන් ඇහැරලා නිදියන්නේ නැහැ කියන උදේ සිට රාත් ඇහැරලා ඊළඟ දවසෙත් ඇහැරලා මේ වගේ දවස් 2ක ලොකු වැඩක් අපි මේ කරේ. සාමාන්‍යයෙන් දවස් 5-6ක වැඩක් අපි දවස් 2කින් නිම කළා. ඉතින් ඇත්තටම අපිට හිතුනේ අපිට කියන්නේ ලොකු වැඩක් වුණත් අපිට ටක් ගාලා එක කරගන්න පුළුවන් කියන ශක්තිය අපිට ඇති වුණා. ඒ වගේම මම මේ වීඩියෝ එක මම දාන්න හිතුවෙත් කවුරු හරි අලුතෙන් දෙයක් කරන්න හිතනවා නම්, අලුතෙන් දෙයක් පටන් ගන්න හිතනවා නම් බය වෙන්නේ නැතුව පටන් ගන්න. Tamanට ශක්තිය තියෙනවා නම් ඒක කරගෙන යන්න පුළුවන්. මොකද අපිට මේ තරක් දුරට අපිට හම්බුනේ මල් බොකීස් එකක් දෙකක් අර ඒ කියන්නේ දවස් ගාණක් කියලා එහෙම අපිට හම්බුනේ. නමුත් මේක එහෙම නෙමෙයි. අපි කලින් දවසේ හිතුවා ඒ අය අපිට කලින් දවසේ ඕඩර් එක දුන්නා. අපි ඉතින් ටක් ගාලා ඒක හිතලා බඩු ටික අරන් ඇවිල්ලා ඒ වෙලෙම පටන් ගත්ත වැඩේ.
ඇත්තටම අපිත් බය වුණා අපිට හදාගන්න පුළුවන් වේද කියලා. නමුත් මම හැම වෙලේම කිව්වේ නැහැ. බෑ කියන්න එපා. අපිට පුළුවන්. අපි කොහොම හරි මේක කරමු කියලා තමයි අපි කරේ. ඉතින් ඕගොල්ලොත් කොයිම වෙලාවකවත් වැඩක් පටන් ගත්තාම බෑ කියන්න එපා. බෑ කියන්නේ නැතුව පුළුවන් කියන තැන ඉඳගෙන වැඩේ පටන් ගන්න. එතකොට අපි හිතන්නේවත් නැති ලස්සන නිර්මාණයක් අපිට ගන්න පුළුවන්. ඇත්තටම අපි මේකත් එහෙමයි. අපි හිතුවේ නෑ අපි මෙච්චර සාර්ථක වෙයි කියලා. ඉතින් ඇත්තටම සාර්ථක වුණා. මේ තියෙන්නේ අපි ඊළඟට යාලා අපෙන් ඉල්ලුවා ඉස්සරහා කොටසක් පේනවා කියලා. ඒකට අපි මේ ඉල්ලුවා. ඒ වගේම මේ තියෙන්නේ අර ඉස්සරහා ගහන්න තිබ්බ වෙනම පඩියක් මම පෙන්නන්නම් අවසානයේදී කොහොමද මේ නිර්මාණය ගොඩ නැගුණේ කියලා. ඉතින් කොහොම හරි මේ විදිහට අපි ඇත්තටම මෙතන මල් 200කට ආසන්න ප්‍රමාණයක් අපි හැදුවා. අඟල් දෙකේ රිබන් වලින් මල් 200කට ආසන්න ප්‍රමාණයක්. ඉතින් ඔන්න ඔය විදිහ තමයි අපි නිර්මාණය කරලා යවුවට පස්සේ ඒගොල්ලෝ මෙන්න මේ විදිහට තමයි මේ නිර්මාණය සාර්ථකව නිම කරලා තිබ්බේ. ඇත්තටම මාරම ලස්සනයි. මට ගියාට පස්සේ මට හිතුණා දෙයනේ අපිට මේක කළේ. අපි කළා නේද මේක කියලා. මට හිතුණා මොකද ඒ තරම් මාරම ලස්සනට මේ නිර්මාණය තිබ්බා. ඒ කියන්නේ ඒගොල්ලෝ තව එකට බල්බ් පැල් දාලා එහෙමත් ලස්සන කරලා තිබ්බා. මේ අපේ බොක්ස් දෙකක් තියෙන්නේ. ඉතින් මං හිතන්නේ කවුරුත් හිතුවේ නෑ මෙහෙම නිර්මාණයක් අවසානයේදී අපිට නිර්මාණය කරගන්න පුළුවන් වෙයි කියලා. ඉතින් ඇත්තටම සතුටුයි. මොකද මේක අපිට මේක අපි බිස්නස් එකක් විදිහට මේක කරගෙන ගියත් අපිට හිතුනේ අම්මෝ අපි ලොකු පින්කමකට දායක වුණානේ කියන අදහස් අපේ හිතට ආවා. ඒ වගේම thank you අයියා ඔයාට මේ පින්කමට අපිට දායක වෙන්න පුළුවන් අවස්ථාව ලබා දුන්නට. මොකද සාමාන්‍යයෙන් කෙනෙක්ට මෙහෙම මේ වගේ කඩන චීවරයක් තියෙන තැනක ලස්සන කරන්න හම්බෙන්නේ නැහැ ගොඩක් අයට. අනික එහෙම අදහස් එන්නෙත් නැහැ ගොඩක් අයට. ඉතින් ඒ අයියා තමයි සම්පූර්ණ මේ ප්ලෑන් එක හැදුවේ මෙහෙම අපි මෙහෙම කරමු කියලා. ඉතින් කොහොම හරි ඒකට අපේ තියෙන නිර්මාණශීලීත්වයත් අරගෙන නංගි මම ඇත්තටම ස්තුති කරන්න ඕනේ නංගිට. මොකද මගේ නංගිට එයා තමයි සම්පූර්ණ දවස් දෙකම හැල්ලා යා මේ වැඩේ කරා. මං හිතන්නේ එයාගේ උත්සාහය හරි සාර්ථකයි. මොකද මටත් උදව් කරගන්න බැරි මොහොතක එයා තනියෙන් නෙමෙයි අපි අනිත් නංගිත් උදව් කරා. දෙන්නටම ස්තුතියි. thank you දෙන්නටම මේ නිර්මාණය ලස්සන කරගන්න පුළුවන් ශක්තිය ඒගොල්ලෝ උනන්දු වුණාට. ඉතින් මම කියන්නේ ඔයගොල්ලෝ උනන්දු වෙන්න. මොකද තමන්ට පුළුවන් කියලා හිතුනොත් ඇත්තටම මේ දේ කරගන්න පුළුවන්. බෑ කියලා හිතන්න එපා කවදාවත්. එහෙම වුණොත් නම් අපිට කරගන්න බැරි වෙයි. ඒ නිසා පුළුවන් කියලා හිතාගෙන නිර්මාණ කරන්න. ඉතින් ආයෙත් දවසක මම මේ වගේ ලස්සන නිර්මාණයකින් ඔයගොල්ලෝ හම්බ වෙන්න එන්නම්. මොකද මට ඇත්තටම ඕනි මගේ බිස්නස් එක කියන්නවත් මේ කරන දේ ගැන කියන්නවත් නෙමෙයි. මේක කරන්න ආසාවෙන් ඉන්න කෙනෙක් ඉන්නවා නම් මොන හරි අලුත් බිස්නස් එකක් කරන්න ආසාවෙන් ඉන්න කෙනෙක් ඉන්නවා නම් එයාට මොටිවේෂන් එකක් දෙන්නයි මට ඕනේ උනේ. මොකද ගොඩක් කට්ටිය දෙයක් කරන්න ගිහිල්ලා අයියෝ බෑ ඒක කරගන්න බැරි වෙයි කියලා අතාරින අය ඉන්නවා. ඉතින් එහෙම අතාරින්න එපා. කොහොම හරි අල්ලගෙන යන්න. කවදා හරි අපිට හොඳ ජයග්‍රහණයක් හම්බ වෙයි. අපි එහෙම තමයි පුංචි තැනින්ම පටන් ගත්තේ. ඉතින් ඇත්තටම දැන් අර මේ නිර්මාණෙත් එක්ක මේ නිර්මාණය දැන් ආයි ඉඳලා තියෙනවා පන්සලක. ඒ ගමේම පන්සලේ ධාතු තියෙන තැනක ඉහළින් සහි කරන්න ඉඳලා තියෙනවා. ඉතින් එදා අපිට ලැබුණු කමෙන්ට් එක මාර වටිනවා. ඉතින් ස්තුතියි අපිට මේ ඕඩර් එක දුන්නාට අයියටත් මගේ නංගිලා දෙන්නටත් ගොඩක් ස්තුතියි මේක ලස්සන කරගන්න.